හායි ළමයි කොහොමද ඉතින් හැමෝටම ඉතින් මේක තමයි මගේ පළවෙනි වොයිස් ඕවර් වීලොග් එක හිතනවා හැමෝම මේක එන්ජොයි කරයි කියලා එහෙනම් අපි යමු අද වීලොග් එකට අද මම මගේ ඩෙස්ක් මේකෝවර් එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ පළවෙනි වීලොග් එක විදියට ඉස්සෙල්ලම මම මගේ ඩෙස්ක් එක ක්ලීන් කරගත්තා මේකෝ එක කරන්න කලින් ඊට පස්සේ මේ රැක් එක තියාගත්තා රැක් එක තියාගෙන ඉවර වෙලා මම මගේ ලයිට් එකත් ඩෙස්ක් එකෙන් තියාගත්තා මේ අයිටම්ස් ඔක්කොම මම කලින් AliExpress එකෙන් ඕඩර් කරලා තිබ්බ ඒවා දැන් නම් මම හිතන්නේ AliExpress එකෙන් ලංකාවට බඩු ඕඩර් කරන්න බෑ ඒ ගණන් වලට මගේ ක්‍රිස්ටල් බෝල් එක ඊළඟට මන් තියාගත්තා ඒකත් ලයිට් එකක් ඒකත් මම AliExpress එකෙන් තමයි කලින් ඕඩර් කරේ ඊළඟට මගේ ෆේවරිට්ම මම හදාගත්ත හෑන්ඩ්මේඩ් අයිටම් එක මම ඒකට හරිම ආසයි මම සාමාන්‍යයෙන් C-Vibe එකේ දේවල් එකතු කරන්න ගොඩාක් ආස කෙනෙක් ඊළඟට මම යන්නේ මගේ පැල ටික හදාගන්න ඉතින් පැල ටික හදාගන්න මං ඉස්සෙල්ලම මගේ ජාස් වලට වතුර දාලා අරගෙන ඒ වගේ පැල ටික ලස්සනට හදාගත්තා ස්වීත සඳේරට නුඹේ පාළුම කාලා සීත වලාවෝ ගැවසීලා ඊට පස්සේ මම මගේ හදාගත්ත පැල ටික මං තියෙන තැන්වලින් මේසෙනුයි මගේ රැක් එකෙනුයි තව මං වෝල් එකට හදාගෙන තියෙන රැක් එකෙනුයි ලස්සනට තියාගත්තා මම තියාගන්න විදිය නම් කලින්ම ප්ලෑන් කරලා තිබ්බේ කොහොමද මම පැල ටික තියාගන්නේ කියලා ඉතින් මම මේ නැචරල් වයිබ් එකට ගොඩක් ආස කෙනෙක් ඇත්තටම මම මීට වඩා පැල ගොඩක් මගේ ටේබල් එකට එකතු කරගන්න තමයි කැමැත්තෙන් හිටියේ උනට මට මේ වෙලාවේ හොයාගන්න පුළුවන් වුණේ මේ පැල ටික විතරයි මේ විදියට වතුරේ හදන්න පුළුවන් පැල මොනවද ඒවා කෙයා කරන ටිප්ස් මොනවද කියලා මම ඔයාලට තව වීලොග් එකකින් අරගෙන එන්නම් ඉතින් මම මෙතන තියෙන මේ මොනස්ටරා ප්ලාන්ට් එකට නම් ගොඩක්ම කැමති එක හරිම ලස්සනයි පැල ටික හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ මම කරේ මගේ පෙන්ස් ටික arrange කරගත්ත එක. ඇත්තටම මට මේ පෙන් හෝල්ඩර් එක මදි. තව එකක් ගන්න ඕනේ. මගේ තියෙන පෙන්ස් ටික arrange කරගන්න. පුළුවන් විදිහට මම ඒකේ මගේ පෙන්ස් ටික ඔක්කොම arrange කරගත්තා. ඊට පස්සේ මම මගේ කැලෙන්ඩර් එකයි ඒ අයිටම්ස් ටිකයි මේසෙන් තියාගත්තා මේ විදියට. ඊළඟට මම කරේ මගේ මේ ආසම මගේ පෙන්ස් ටික arrange කරගන්න එක. මං ඒකට මගේ ලයිට් එකේ තියෙන පෙන් හෝල්ඩර් එක තමයි යූස් කරේ. මම මේ පෙන්ස් ටිකට හරිම ආසයි. සාමාන්‍යයෙන් මම බුක් ෂොප් එකකට ගියොත් අනිවාර්යෙන් මගේ පෑනක් ගන්නවා මම මේ වගේ පෑන් එකතු කරන්න හරිම කැමතියි පෑන් ටික හදලා ඉවර වෙලා මම මගේ රැක් එකේ තියෙන බඩු ටික හදාගත්තා මේ මිනි ප්‍රින්ට් එකත් මම කලින් ඕඩර් කරලා තිබ්බේ AliExpress එකෙන් මේ ස්ටිකි නෝට්ස් උත් එකෙන් ඕඩර් කරපුවා මම ඊට පස්සේ මේ නෝට්බුක්ස් ටිකක් තියලා රැක් එක පිළිවෙලට හදාගත්තා ඊට පස්සේ මම කරේ මගේ ළඟ තියෙන මේ අනිත් පැල දෙකත් මේ විදිහට ටේබල් එකකින් තියාගත්ත එක
ටික තියාගෙන ඉවර වෙලා අනිත් චූටි අයිටමුත් මේ විදියට ටේබල් එකකින් තියාගත්තා මම. ඉතින් මේ තමයි මගේ ටේබල් එකේ ෆයිනල් ලුක් එක. ඔයාලට ඔයාලගේ ටේබල් එක සිම්ප්ලි ලස්සනට අරේන්ජ් කරගන්න පොඩි හරි අයිඩියා එකක් මේකෙන් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. තව මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්න.